ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. අද අපි බලන්න යන්නේ කඩේ වගේම රසට ගෙදරදී ඉතා අඩු මුදලකදී විනාඩි කිහිපයක් ඇතුළත ඥාන කතා හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඥාන කතා හදාගන්න අපිට ඕන වෙනවා බිත්තර, බටර්, සීනි, පිටි, වැනිලා සහ බේකින් පවුඩර්. මෙතෙන්දී මම ප්‍රමාණ ටිකක් වැඩිපුර අරගෙන තියෙනවා. ඔයාලට වැඩිපුර අවශ්‍ය නම් මම දීලා තියෙන රෙසිපි ගුණ කරලා අරගන්න පුළුවන්. මම දීලා තියෙන ප්‍රමාණයෙන් හදන්න පුළුවන් සාමාන්‍යයෙන් ඥානගතා 8ක් 10ක් 12ක් අතර ප්‍රමාණයක්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ ඥානගතා ඉක්මනින් හදාගන්නේ කියලා. මුලින්ම අපි බටර් ටික භාජනයකට දාගෙන ඒ ටික හොඳින් මිශ්‍ර කරගන්න. දැන් අපි මේ මිශ්‍රණයටම බිත්තරත් එකතු කරගෙන ආයෙ හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. බිත්තර, බටර් සහ සීනි හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ බේකින් පවුඩර් එක මිශ්‍ර කරගත්ත පිටි ටික අපි මේ මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. මෙතනදී අපි පිටි ටික ටික තමයි එකතු කරගන්න ඕනේ. ටික ටික එකතු කරගෙන මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ වෙලාවේ අපිට නොඇලෙන හොඳ සිනිඳු ඩෝ එකක් හම්බ වෙනවා. අපි දැන් මේ අනාගන්න පිටි ඩෝ එක ඊට පස්සේ අපිට අවශ්‍ය බර ප්‍රමාණ අනුව බෝල කඩා ගන්න ඕනේ. දැන් මේ කඩාගත්ත බෝල අතින් පැතලි කරලා ඊට පස්සේ ඒකේ උඩින් වතුර චුට්ටක් ගාලා සීනි ටිකක් උඩින් ඉහා ගන්න තමයි දෙන්නේ. දැන් අපිට මේ ඥාන කතා ටික බේක් කරගන්න තමයි තියෙන්නේ. මගේ oven එකේ සෙල්සියස් අංශක 170ට විනාඩි 15ත් 37ත් අතර ප්‍රමාණයකදී මේ ඥාන කතා ටික හරි ලස්සනට බේක් වෙනවා. බලන්නකො ඉතින් ඒ ටික හැදුන ලස්සන. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.